මේ මනුෂ්‍ය ආත්ම භාවයේ තුල අපි පුදුම විදිහට ඔට්ටු වෙනවා. ජීවත් වෙලා ඉන්න කාලය තුල අපේ ආධ්‍යාත්මික ශික්ෂණයක් ඇති කරගන්නේ නැතුව අපි හරියට වෙහෙසෙනව පින්නතුනි මේ අනුන්ගේ දේවල් වලට නැහින්ද. මේ කාලය තුල අපි හරියට වෙහෙසෙනවා අනුන්ගේ දේවල් වෙනුවෙන් පෙනීන්ද. ඔය භෞතිකයත් එහෙමයි පින්නතුනි ආධ්‍යාත්මයත් එහෙමයි. බලන්න ඔය භෞතිකමය අතින්වත් අපි කුඩ බාණ්ඩ කියලා බනින්න එපා පිටිපස්සේ කට්ටිය පේන්නේ නැහැ කියලා. ඔය ගොයිට හපම් පින්නතුනි වැහලා අල්ලපු කුඩෙන් වතුර ඇඟට වැටෙනකොට ඔය හරි පරිස්සමට මේ භෞතික ලෝකයේ තුල අපි හම්බ කරන දේවල් වලින් අපි නැහෙන ඒ වගේ අපි වැඩිපුරම හම්බ කරන්නේ අපි වැඩිපුරම නැහෙන්නේ අපේ පාවිච්චියටද අනුන්ගේ පාවිච්චියටද? අනුන්ගේ පාවිච්චියට. දැන් බලන්න ඔය මං කියන්නේ ඉතින් පින්නතුනි අපි අපිට කියලා නම් කරගන්න දෙයක් නෑ මේකේ. ඔය පොඩි දෙයක් බලන්න ඇත්තටම මිනිස්සු ඔය සෙන් පවුඩර් ගහන්නේ කාට සුවඳයන්ද? ගෙවල් වල ඉන්නකොට ඔය ගහලා ඉඹිඹා ඉන්නවද? නෑ. නැත්තටම යහන්. එතකොට රත්තරම් බඩු පළඳින්නේ කාට පේන්නද? ගෙදර ඉන්නකොට කවදාවත් ඔය තියෙන චේන් මුදුමාල බ්‍රේස්ලට් වල්ලු කරාඹු දාගෙන ඉඳලා තියෙනවද? මං කියන්නේ ආසාවටව නෑනේ. දැන් මට කියන්න ඕන හොඳ අපිට කියලා කරගන්න දෙයක්. දැන් අද එනකොට ඔය කීපාරක් ඇඳුම අරගෙන බැලුවද මේක අඳිනවද අර කඳිනවද කියලා? ගෙදරට අඳින්නේ අර ගෙදර තියෙන හොඳම වැරහැල්ල වගේ ඇඳුම නෙමෙයිද? එහෙමනේ.